මේක ගහක්. එතකොට මේ තියෙන්නේ බෙරයක්. මොකද්ද මේ ඉකෝ බෙර කියන්නේ? කාලගුණය හුඟක් වෙනස් වෙලා. පරිසරයත් ගොඩක් උණුසුම් වෙලා තියෙනවා. අපේ කලාව රැකගන්න අපි ගහක් කැපුවා නම් ඒ ආදරණීය කලාවට ආශිර්වාදයක් වෙන්න අපි අනිවාර්යෙන්ම ගහක් හිටවන්න ඕනේ. අන්න ඒ නිසාමයි අපි කපන හැම ගහක් වෙනුවටම ඒ જાතියෙම ගහක් අපේ මේ පොළොවට දායාද කරන්නේ. මේක පරිසරයට කරන හිලව්වක් නෙමෙයි. සබා දහමට දෙන ගෞරවයක්. මේ අපේ හරිත පියවරට ඔබත් එකතු වෙන්න. අපිට ශක්තියක් වෙන්න. කලාව රැකගන්න අපි ගහක් කැපුවනම් ඒ කලාවට ආශිර්වාදයක් වෙන්න අපි අනිවාර්යෙන් නැවතත් ගහක් හිටවන්න ඕනේ. අන්න ඒ නිසාමයි අපි කපන හැම ගහක් වෙනුවටම අපේ මේ පොළොවට ඒ જાතියෙම අලුත් ගහක් උරුම කරන්නේ. කලාව විතරක් නෙමෙයි අපේ දරුවන්ගේ අනාගතයේ හුස්මත් වටිනාකමත් රකින්න අපි ලෑස්තිලා ඉන්නේ. ඉතින් දැන් අපිත් එක්ක එකතු වෙන්න. ඔයා දන්නවද? බෙරයක් හදන්න අවුරුදු ගාණක් වටින ගහක් කපන්නම වෙනවා. ගස් කැපෙන වේගයට උෂ්ණත්වය වෙනස් වෙනවා. කාලගුණයක් ඒකම වෙනස් වෙනවා. ඉතින් විසඳුම බෙර හදන එක නතර කරන එකද? නෑ. විසඳුම තමයි ඒ කපන ගහක් වෙනුවට නැවතත් ගහක් හිටවන එක. කලාවත් ඒ වගේම පරිසරයත් මේ දෙකම රැකගන්න පුළුවන් හොඳම කන්සෙප්ට් එක තමයි ලෝකෙටම එකයි ඉකෝ බෙර. ඉකෝ බෙර සම්ප්‍රාප්තිය ජූලි 11. ඔයගොල්ලෝ ලෑස්තිද? මතක තියාගන්න ලෑස්ති වෙලා ඉන්න. ගහකොළ අපේ හුස්ම, බෙරහඬ අපේ හද කැස්ම. ශ්‍රී ලාංකීය අනන්‍යතාවේ රිත්මය උපද්දන්න. එදා අපිට සොබා දහමෙන් ලොකු පරිත්‍යාගයක් ඉල්ලන්න වුණා. එක බෙරයක් වෙනුවෙන් එක මහා වෘක්ෂයක් අපිට අහිමි වුණා. ඒත් ඒ ණයගැතිකම නිමා කරන්න දැන් කාලය හරි. කලාවයි පරිසරයයි එකට යා කරන අලුත් හුස්ම. එකෝ බෙර. අද බෙරයක් වෙනුවෙන් කැපවන හැම ගසක් වෙනුවෙන්ම නව ජීවයක්, අලුත් පැලයක් අපි මහ පොළොවට දායාද කරනවා. හෙට පරම්පරාවට බෙරහඬ විතරක් නෙවෙයි, මහා වනාන්තරයක සිසිලසක් උරුම කරමු. එක බෙරයක්, එක බෙරයක්, එක ගහක්, එක ගහක්, එක උරුමයක්, එක උරුමයක්. එකෝ බෙර, එකෝ බෙර. ආයුබෝවන් ඩැන්ඩ්රු හැමදාමත් අලුත් වැඩක් කරන, වෙනස් වැඩක් කරන ඩැන්ඩ්රු ඔන්න කිව්වා වගේම
හවසාව ඔයගොල්ලන්ගේ ළඟට. ඉතින් අපි හැමෝම ඩැන්ඩ්රු කියලා කතා කරාට කවුද කියන එක හරියටම දන්නේ නැහැ. ඉතින් මම හිතුවා අද ඩැන්ඩ්රු කියන මාතෘකාව හරියටම කවුද කියලා අඳුන්වලා දීලම වැඩේ පටන් ගන්න. ඩැන්ඩ්රු කියන්නේ dancers and drummers. නර්තනය සහ වාදනය. මේ කියන අංශ දෙකටම දක්ෂ ටික එක තමයි මම මේ ගමන යන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් ඩැන්ඩ්රු දැන් අවුරුදු 10කටත් වැඩි කාලය ගෙවිලා ගිහිල්ලා. හැමදාම මම කිව්වා වගේ අර වෙනස් වැඩක් අලුත් වැඩක් කරනවානේ. මතකනේ යක්ගෙටේ කවුරුත් දන්න ලංකාවට අලුත් වාද්‍ය භාණ්ඩයක් විදිහට අපි යක්ගෙටේ ගෙනාවා. ඉතින් මේ හැම වැඩකදීම මාත් එක්ක මේ දෙපැත්තේ ඉන්නවා. තව මීට පිටිපස්සේ තව ගොඩක් අය ඉන්නවා. ඉතින් එකතු වෙලා ඉතින් මතක් කරගන්න ළඟින් ඉන්නවා නිපුණි, ඉෂාංක, වගේම දිනේෂ්, අසේල මතක් කරගන්න මේ වෙලාවේ ප්‍රභාත්, ඊපස්සේ ප්‍රතාප් ඉන්නවා. තව මේ වගේ දමිත් ඒ වගේ කිහිපයක් දෙනෙක් මාත් එක්ක මේ ගමන යන්න ගොඩක් එකතු වෙලා ඉන්න. දැන් මෙතන පේන්නේ නැති වුණාට ඒගොල්ලෝ ඔක්කොම මේ අපේ පිටිපස්සේ ඉඳන් මේ වැඩවලට ගොඩක් සහයෝගයක් දක්වනවා. මේ වෙලාවෙත් මෙතන ලයිව් එකේ රැඳී ඉන්නවා. ඉතින් ඩැන්ඩ්රු dancers and drummers හැමදාම වෙනස් වැඩක් කරපු මේ විවාහ මංගල ශේෂ්ඨවල ඒ වගේම විවිධ ඉවෙන්ට්ස් වල ගොඩක් දේවල් ලොකු පෙරලි කරලා තියෙනවා අද වෙනකොට. ඉතින් අපි හැමදාම බෙරේ ගැහුවා, නැටුවා. ඔය දෙයින් අපි සෑහීමකටපත් උනේ නැහැ. තවත් එහාට දෙයක් කරන්න ඕනේ කියලා අපි හිතුවා. ඇත්තටම කිව්වොත් සමාජ සත්කාරය. ඒක සමාජ සත්කාරයක් විතර නෙවෙයි. මේ විශ්ව තලයේටම අලුත් හුස්මක් දෙන්න අපි තීරණය කරා. අපි මේ හැමදාම ගහන බෙරේට අලුත් පණක් දෙන්න අපි තීරණය කරා. අලුත් ආත්මයක් දෙන්න අපි තීරණය කරා. මේ තව ඉකෝ බෙර කියන concept එක ඔයගොල්ලෝ කවුරුත් බලාගෙන හිටියේ. ඉකෝ බෙර කියන concept එක ඔන්න දැන් එළියට දාන්නයි අපි හදන්නේ. මොකද්ද මේ ඉකෝ බෙර? පොඩ්ඩක් ඊට කලින් අපි පොඩි වැඩක් බලන්න ඕනේ. නැද්ද? ඉතින් කට්ටියත් එක්ක තීරණය කරා අපි අපේම ආයතනයේ අපේ ඩැන්ඩ්රු ඩ්‍රම් හවුස් එකේම නිෂ්පාදනය කරපු ගැටබෙර කිහිපයක් තියෙනවා, varieties කිහිපයකින්. අපි මේ සඳහා යොදාගෙන තියෙනවා ඇහැල, කොහොඹ, ඊට පස්සේ සූරියමාර, මහෝගනි, කොස් ඔයාගේ විවිධ varieties වල කොහොඹ බෙර, ඊට පස්සේ ඇහැල බෙර වාදියු කියන මං කියනවා ගැටබෙර පමණක් උපයෝගී කරගෙන අපි අලුත් වැඩක් කරා. ඉතින් බලන්න අපි මේකත් බලලා හරියටම ඉකෝ බෙර කියන්නේ මොකක්ද කියලා කතා කරමු. ඔහොම රැඳිලා ඉන්න ඉකෝ බෙර.
හොඳයි. අපි දැන් වැඩේ ගැන කතා කරමු. මොකද්ද ඉකෝබෙර කියන්නේ? ඇයි මේ ඉකෝබෙර කියන සංකල්පයක් ගොඩ නැගුණේ? මෙන්න මෙහෙමයි කතාව. අපි එදා ඉඳන් අද වෙනකම් ඉස්සරහටත් මේ බෙර කියන දේ හදන්න ගස් කපන්න උනා. ඉතින් අපේ සමාජයේ සහ ලෝකයේ ගොඩක් සංස්කෘතියින් සහ විවිධ රටවල් මේ බෙරයට ආදේශක දේවල් භාවිත කරනවා. ඔය ෆයිබර් සහ මෙටල් වර්ග මොනවා හරි ලෝහමය දේවල් භාවිත කරනවා. නමුත් මේ අර රටේක පවතින ඔරිජිනල් ඩ්‍රම් එකට කවුරුත් මේ අර ආදේශක භාණ්ඩ පාවිච්චි කරාට අර ඔරිජිනල් ගහ ගන්න එක නැති කරේ නැහැ. හැමෝම මේ දේ ගන්නවා නේද? ඉතින් අපේ ලංකාවෙත් අද වෙනකොටත් මේ ගැට බෙර, යකුන් බෙර, දවුල්, තම්මැට්ට ඔය ආදී වලට ෆයිබර් කියන එක ආදේශ කරන්න හැදුවත් නමුත් තාමත් කාට කවුරුත් ඒකටවත් තාම හරියටම ගියේ නැහැ. හේතුව මේ ඔරිජිනල් ගහක කොටේ ලැබෙන ටෝන් එක ඒකකින්වත් ලැබෙන්නේ නැහැ නේ. ඉතින් ඒකින්ද හැමෝම ගස් කපන එක තාම නැවතුන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ගස් කපන එකට උත්තරයක් විදියට අපි අනාගතය ගැනත් හිතුවා. මොකද අද හෙට ගස් කපයි මේක ඉවර වෙයි. කවදා හරි ගස් කපලා ඉවර වෙන්නේ. කවුරුත් හැබැයි හිතවන්න හිතුවේ නැහැ. ලෝකේ කවුරුත් ඒක නැවත පණ දෙන්න හිතුවේ නැහැ. ඉතින් අපි තීරණය කරා ඒ අපි කපන ගහට වටිනාකමක් දෙන්න ඒ ගහ ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම අපි ඔයා බෙරයක් ගන්න දවසට නේද? ඔයා බෙරයක් ගන්න දවසට අපි ඒ බ්‍රෑන්ඩ් එක මෙහෙම නැත්තව හිතන්න අපින් ගත්තා කොහොම ගැට බෙරයක් කියලා. ඉතින් කොහොම ගැට බෙරයක් ගත්තාම අපි එදා දවසට ඔයාගේ සීරියල් කෝඩ් එකට. මොකද්ද මේ සීරියල් කෝඩ් එක කියන්නේ? ඕගොල්ලෝ ගන්න හැම බෙරයකටම අපි සීරියල් කෝඩ් එකක් දෙනවා. ඒ සීරියල් කෝඩ් එක through ඔයාට වීඩියෝස් බලන්න පුළුවන්. ඔයාගේ බෙරේ හැදුනේ කොහොමද බලන්න පුළුවන්. ඔයාගේ බෙරේ කැටලොග් එක ෆුල් කැටලොග් එක බලන්න පුළුවන් සීරියල් කෝඩ් එක. ලෝකෙ කොහෙවත් මේ වගේ ඉන්ස්ට්‍රුමන්ට් එකකට වටිනාකමක් දුන්නේ නැහැ. ඔන්න ඩැන්ඩ්රු අපි ඒකත් දීලා තිනවා. අර මම කිව්ව සීරියල් කෝඩ් එකෙන් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ගහ මොකද්ද කියලා තීරණය කරන්න. ඉතින් ඔයා හිතන්නකෝ ඔයා කොහොඹ ගහක් ගත්තයි කියලා. කොහොඹ ගහක ගැටබෙරයක්. එතකොට කොහොඹ ගහක ගැටබෙරයක් ගත්තාම අපි ඔයාගේ සීරියල් කෝඩ් නේම් එකට ඒ කැටගරි එකට අදාළ කොහොඹ ගහ අපේ ෆොරස්ට් එකේ හිටවනවා. බය වෙන්න එපා. අපි ඔයගොල්ලෝ බෙරයක් ගත්තාම ඔයගොල්ලන්ට ගෙදර ගෙනියන්න පැලයක් දෙන්නේ නැහැ. අපි අපේ තැනක අපේ ඉකෝ බෙර ෆොරස්ට් එකක් හදන එක තමයි අපේ next plan එක. ඉතින් මේ වගේ බෙර ගන්න අයගේ එකතු කරලා මේ වගේ ඉකෝ බෙර ෆොරස්ට් එකක් හදනවා. ඇත්තටම ඉකෝ බෙර ෆොරස්ට් එකක් හැදුවා. හරි ගස් හිටෙව්වා. ඉතින් ඔය වගේ දේවල් කරා. ඉතින් ඔයගොල්ලන්ට නැති සෙතේ මොකක්ද? කාටවත් නැති නේද එහෙම ප්‍රශ්නයක්. හරි ඉතින් අපි බෙරයක් ගත්තා. අපේ නමින් ගහක් හිටෙව්වා. නෑ ඒක නෙමෙයි කතාව. මේකේ වටිනාකම කියන්නේ ඉකෝ බෙර කියන concept එකේ වටිනම කෑල්ල කිව්වේ නෑ තාම. ඒක මොකක්ද දන්නවද? උරුමය සර්ටිෆිකට් එක. ඕගොල්ලන්ට අපි ඉකෝ බෙරයක් ගන්නකොට අපෙන් ගන්න මේ ඕනම් බෙරයක් ඉකෝ බෙරයක් වෙන්නේ ඒ ඔයා ගන්න බෙරේට අපි ගහක් හිටවනවා. ඒ ගහ විතරක් නෙමෙයි ඔයාට උරුමය කියලා සර්ටිෆිකට් එකක් හම්බ වෙනවා. ඒ සහතිකය තමයි ඔයාගේ පරම්පරා ගානකට යන සහතිකය. හිතන්න ඔයගොල්ලෝ හිටවපු ගහ ඔයා බෙරේ ගන්නකොට අපි හිටවනවනේ ගහ. ඒ ගහ කවදා හරි දවසක ලොකු වෙනවා. නේද? අවුරුදු කීයක් ඇයිද? අසේ කියන්නකෝ බලන්න. අවුරුදු 25 30ක්ද? ඔව්නේ. ඊටත් වැඩි වෙන්නත් පුළුවන් නේ. මොකද අරටුවක් ඔරිජිනල් අරටුවක් ගන්න නම් අඩුම අවුරුදු 50ක් විතර යයිනේ. එතකොට ඉතින් මේ අපේ ඊළඟ පරම්පරාවට තමයි මේක ගන්න වෙන්නේ. අපි මේක ගන්න බොන්ඩ් එක අනුව ඔයාගේ උරුමය කියන සර්ටිෆිකට් එක තියෙන කෙනාට අපේ ඩ්‍රම් හවුස් එකෙන් ඒ කාලේදී ඒ ගහ කැපෙනකොට අපි යාට ඒ ගහෙන් එක බෙරයක් ෆ්‍රී දෙනවා. ඔන්න ඕක තමයි ඉකෝ බෙරවල වටිනාම කෑල්ල. ඉතින් අපි තව පොඩි වටිනා කියන දෙයකට ගිහිල්ලා මට හිතුණා මේ අපේ මේ දේශීය නාදමාලාවල් එක්ක පොඩි ලස්සන කටහඬ වල ටිකක් එකතු කරලා පොඩි වැඩක් කරන්න. ඉතින් අපි ඒකත් රස විඳලා තව ඉතුරු කෑල්ලක් තියෙනවා. තව මේක කිව්වේ නැති රහම කෑල්ල. ඒ රහම කෑල්ල කතා කරන්න. ඔහොම ඉන්න රැඳිලා ඉන්න. ඉතින් අපි අපේ ඊළඟ ඇක්ට් එකට සූදානම් වෙමු ටක් ගාලා. එන ලෑස්ති වෙන්න. අපි කවුද? ඉකෝ බෙර.
දැක්කියත් බොහොම චූටි වුණාට බොහොම ලස්සන මිහිරි නාදයක් තියෙන වාද්‍ය භාණ්ඩයක්. ඉතින් මේ වගේ වාද්‍ය භාණ්ඩ ගොඩක් අපේ දේශීය නර්තන සම්ප්‍රදායේ විවිධ සම්ප්‍රදායන් තියෙනවා. ඉතින් උඩරට පහතරට සමරනවා. ඔය සම්ප්‍රදාය ත්‍රිත්වයටම පොදු සහ ආවේනික උත්. ඒ බෙරද සහ විදේශීය බෙරද අපි සියලුම දේවල් හදන කට්ටිය තමයි මේ ඩැන්ඩ්රු ඩ්‍රම් හවුස් එක කියන්නේ. ඉතින් අපේ ඩ්‍රම් හවුස් එකෙන් මේ වගේ විවිධ බෙර හදනවා. ඉතින් මේ හැම බෙරයක් හදන්නම විවිධ ගස් ඕන වෙනවා. ඉතින් අපි නිකන් කතා කරොත් කියන්න ඔබ ගස් දෙකක්. ඇහැල කොහොඹ ඔය පැත්තේ කියන්නේ ගාන්සූරිය මිල් අයි අඹ අපි මේ ඩෝල් එකට අපි අලුතෙන් හදන්න මහෝගනි ඔය ආදී විවිධ ගස් භාවිතා කරනවා අපේ මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් හදන්න. ඉතින් මේ හදන හැම ඉන්ස්ට්‍රුමන්ට් එකකටම කිතුල් මට කිතුල් කියන්න මම කියන්නේ කිතුල් පොල් ඔය වගේ දේවල්. ඊට අමතරව කාටත් අමතක කරන ඔය ස්ටික්ස් කඩਿੱප්පු හදන්න පාවිච්චි කරන කිරින්දි වැල්. මේ ගැටි හදන්න කිරින්දි වැල්. දැන් කිරින්දි වැල් නැති වෙලා තියෙනවා. මේ සෑහෙන අඩු වෙලා තියෙනවා. ඉතින් මේව පවා අපි අපේ ඉකෝ බෙර ෆොරස්ට් එකේ ඇතුළත් කරලා තියෙනවා. ඉතින් පොඩි වැඩක් නෙමෙයි කරන්න යන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ අත්වල සහයෝගය හැමදේම අවශ්‍යයි. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න තව ලොකු වැඩ ටිකක් කරනවා. මතක තියාගන්න මේ ඉකෝ බෙර කියන එක නිකන් ගිහිල්ලා අපි කොහෙවත් දැනග හිටවන්නේ. ලංකාවේ කලාප තුනක වෙරළබඩ, ශුෂ්ක සහ කඳුකර. ඔය කියන කලාප තුනක අපි ඉකෝ බෙර ෆොරස්ට් තුනක් හදනවා. ලේසි පාසු වැඩක් නෙමෙයි. ලෝකෙටම එකයි. ඩැන්ඩ්රු අපි විතරයි ඉකෝ බෙර කියලා concept එකක් ගෙනාවේ. ඉතින් ඉකෝ බෙරත් එක්ක එකතු වෙලා ඉන්න තව අලුත් වැඩ, අලුත් බෙර, ඒ වගේ දේවල්, අලුත් හැඩේ, අලුත් නාදමාලාවක් ගොඩක් දේවල් එකතු කරන්න බලාගෙන ඉන්නවා. හැමෝම හැමදාම ගහක් කැපුවා ඒ කපපු ගහට අපි ආත්මයක් දෙන්නයි හදන්නේ. ඉතින් අපි හැමෝම එකතු වෙලා කරන්න යන්නේ ලොකු ආත්ම ගානක් හැමෝටම එකතු වෙලා හොඳ හුස්මක් ගන්න පුළුවන් වැඩක්. නිකම් එකක් නෙමෙයි. ඉකෝ බෙර කියන්නේ එක බෙරයක්, එක ගහක්, එක උරුමයක්. එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න, අත්වැල් බැඳ ගන්න. අපි ඩැන්ඩ්රු